ඔයාලා දැකලා තියෙනවද දිවි ලෝකේ? දිවි ලෝක බලන්න ආසයිද? මෙන්න මේක තමයි දිවි ලෝකේ. ඔයාලා සාදරයෙන් පිළිගන්නවා IP Bro මගේ channel එකට. ඔයාලා අද එකතු වෙලා ඉන්නේ මිහිපිට දිව්‍ය ලෝකෙ බලන්න. ඔයාවත් එක්ක යන vlog එකත් එක්ක. ඔන්න ඉතින් අපේ ගමන අපි පටන් ගත්තා කිතුල්ගල පොඩි හොටෙල් එකකින්. හරිම ලස්සන හොටෙල් එකක්. ඒ වගේම රූම් එහෙමත් ලක්සරි විදියට හරිම පිරිසිදු තියෙනවා. උදේ පාන්දරින් අපි පිටත් වුණා හෝටන් තැන්න බලන්න යන්න. අපි ගිනිගත්තේ නාරහා හැටන් වලට ගිහින් තමයි හෝටන් තැන්නට යන්න ප්ලෑන් කරේ. ඔන්න අද අලුත් වීඩියෝ ග්‍රැපර් කෙනෙක් තමයි වීඩියෝ ෂූට් එක නම් කරන්නේ. ලංකාවේ ලස්සන තවත් විදාපාන කඳුහෙල් අතරින් අපි අඹේවෙල පට්ටිපොළ හරහා හෝටන් තැන්න අබේ භූමියට ඇතුල් වෙන්න පුළුවන් වුණා. අපි මෙතනට එනකොට එක විතර වුණත් තද අඳුරක් තමයි තිබ්බේ. මීදුමත් එක්කම. ඒ කාලගුණික තත්ත්වය ගැන නම් කියන්න වචන නැහැ ඔයාලට. ඒක ගිහිල්ලම විඳින්න ඕන එකක්. ඒ වගේම වැස්සත් ඉතින් නොදෙවිනිව අපිට හොඳටම සංග්‍රහ කරා. කියන්නේ හරිම සතුටෙන්. අද නම් ගොඩක් සෙනග ඇවිල්ලා තිබුණා. ලෝන් වීකෙන්ඩ් එකත් එක්ක.
මෙන්න මෙහෙම ටිකට් අරන් අපි ඇතුල් වුණා වනෝද්‍යානය ඇතුළට. Bati. Bati atas mga bati kan? Atas. Itulah. Lang. විශේෂම දෙයක් තමයි ඔයාට පොලිතින් ප්ලාස්ටික් බෝතල් මත්ද්‍රව්‍ය මුකුත් ඇතුළට නම් අරන් යන්න දෙන්නේ නැහැ. කෑම මොනවා හරි තිබුණොත් ඒ අය බ්‍රවුන් පේපර් කොලවර දාලා ඔයාලට ඇතුළට අරන් යන්න දෙනවා. ඒත් මතක ඇතුව ඔයා අරන් යන කිසිම දෙයක් ඇතුලේ නොදා එන්න වග බලා ගන්න ඕන. ඔයත් පරිසරයට ආදරය කරන කෙනෙක් නම් මුකුත්ම ඇතුලේ දාලා එන්න නම් හිතන්න එපා.
ඉතින් නෙළුම් මල් පිපිලා තව තවත් ලස්සන එකතු වෙලා තිනවා හෝටන් තැන්නට. මේ චූටි කුරුල්ලා කානුවක් දිගේ ඇවිද පොඩි පොඩි මැස්සෝ මදුරුව වගේ පොඩි පොඩි සත්තු කනවා. බට්ටි මෙහෙම මගේ වීඩියෝ එක ගන්න ලස්සන. ඕනේ කවන්නේ. අද නම් ලොකු වැසිපර කාලෙකුණ තත්ත්වයක් නැහැ. චුට්ටක් විතර වහිනවා. අපිට කො දෙකෙන් පස්සේ මේ අතුල් වෙන්න දෙන්නේ නැහැ. අපි දෙකෙන් පස්සේ අතුල්ුනේ. හොඳ හීතරයි. මම ජැකට් එකක් දාලත් නැහැ. ඉතින් හීතල හොඳටම දැනනවා. ඉතින් මම සාමාන්‍යයෙන් ඉන්නේ නිව්යෝක් කියලා. ඉතින් ඒ නිසා ඉස්සත් එක්ක මම නිව්යෝක් වල හරි හීතල අඩු ඒවත් හීතල සෑහෙන දින නිසා මට දැන් මෙහි හීතලෙච්ච දැනෙන්නේ නැහැ. බට්ටි කියනවා වගේ මේ තමයි බට්ටි මගේ බිරිඳ මගේ වයිෆ් බට්ටිගේ අපි අහලවල බට්ටිගේ ප්‍රථම වතාව තමයි මේ වගේ පිට දැන ක්‍රිප්පක් වෙලා තින්නේ. බට්ටින් පොඩි අහලවල අදහස් කොහොමද මොකද කසාද වෙනදලා ඔන්න මාසෙයි. මාසෙ දවස් දෙකයි. ඉතින් දවස් දෙකට ට්‍රිප් එකක් නාවා. අහලවන බට්ටි කියන අදහස්. ඒ දානවා බට්ටි කියන. බට්ටි ලැජ්ජයි. ලැජ්ජයි ඉතින් බට්ටිට. බට්ටි ඉතින් මේ වගේ ට්‍රිප් එකක් එක්කන් යන එක ඉතින් මට ආනන්තරීය පිනක්. ආත්ම ගානක පිනක් නිසා ඉතින් මම මේක යන්නේ. Ay ba? Ay. මම මේ අවුරුදු 13කින් තමයි ඔන්න හොට් එක ඇවිල්ලා තින්නේ. මේ පුංචි රෝගාන්ත ඉන්නේ. 13කින් කියන්නේ මම ඉස්කෝලේ ඒ වල කාලේ අපි අපේ ඉස්කෝලේ සෙට් එකත් එක්ක යාළුවොත් එක්ක ඊපස්සේ අවුරුදු 14 වුණායි. රෝගාන්ත වලදී මේ වගේම වෙනසක් ඇත්තම නෑ. පරිසරය තවත් ලස්සන වෙනවා මන්ද. සීතලත් ඉතින් අපිට ඒ වගේමයි. ලෝන් වීකෙන්ඩ් එකත් ගොන්න අපි ආවා. අපි යන්නේ මාඩුවත් එක්ක අපි ආවා ලෝකාන්තේ.
බඩේ නැගලා පවුනානේ ඔ මේක. හතිලෝ මුන්ට මේ වයසන්නේ මුන්ට මේ හතිලෝ අපි මේ කඳු නැගලා කොච්චර කාලා අපි කොච්චර වැඩ කරනවද මුන්ට හතිලෝ ඈ මොනා කළාද දෙන්න මොනා කළාද මං හති මහන්සි විතර ඈ මම මේ මෙහෙට පදලා ඇවිල්ලා ඔක්කොම ටික මේ ටිකත් මෙහෙම ඇවිල්ලා මම මට මුකුත් හතියන්නේ නැහැ බං අපි වයසයි දැන් ඩයක් අරද මුන්ට හතිලෝ යන්න වද ඇයි මං හති එමේ ඇයි හති ඔන්න පුළුවන් තරම් ඔයාට මේ වීඩියෝ එක අමුවෙන් දෙන්නයි මම උත්සාහ කරේ. එහෙනම් අපි නවතිනවා. ඊළඟ බ්ලොග් එකකින් ආයෙ හමු වෙමු.